මේ සීගිරි චිත්‍ර පිළිබඳව ත්‍රිවිධ මත තියෙනවා. කවුද මේ සීගිරි චිත්‍ර වලින් අප්සරාවද නැත්නම් අර අසල පන්සලට යන කාන්තාවද? මේ පිළිබඳව විවිධ සංවාද තිබෙනවා. මේ සීගිරි ගී පිළිබඳව කතා කරනකොට. ඇත්තටම කියන්නේ ඒක ඒ දිහා බලනකොට සීගිරියට ගිහිල්ලා මේ නරඹන අයට හිතෙනවා මේ මල් අරගෙන බුදුන් වඳින්න යනවා කියලා. සමහර අය කල්පනා කරනවා මේ සීගිරි ලඳුන් අත මල් තියෙන එක හරි ඔවුන්ට හරි ලක්ෂණයක්. ආදි කාලීන ඒ කාලයේදී මල් සමග ඔවුන් හුඟක් වෙලාවට ජීවත් වුණා. අපි දන්නවා හොඳටම රජවරුන්ට මල් නෙලාපු උදවිය ඉන්නවා. ඒගොල්ලෝ වෙනම මල් කරුවෝ කියලා ඒ කාලෙදී හඳුන්වන්න ලැබලා තියෙනවා. ඉතින් මේ ඒ රජ කුමාරිකාවන් වෙන්නට ඇති ඔවුන්ට මේ මල් විශේෂත්වයක් නෙවෙයි ඔවුන් නිතර පරිහරණය කරන දෙයක්.